ප්‍රතිශක්තිකරණය කියන්නේ මොකද්ද? මේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ශරීරයක සිද්ධ වෙන ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්. අපි මේ ප්‍රතිශක්තිකරණය ගැන හුඟක් අහලා තිබ්බා කොවිඩ් වසංගතයේ තියෙන කාලෙදී. මොකද ඒක ඉතාමත් වැදගත් අපේ ශරීරය තුළ සිදුවෙන ක්‍රියාවලිය වලින් එකක් බවට පත් වෙලා තිබිච්ච නිසා. ප්‍රතිශක්තිකරණය වෙන ඉමුනිටි එක අපේ හැම කෙනාටම තිබිය යුතු දෙයක්. ඒ ප්‍රතිශක්තිකරණයෙන් කරන්නේ සාමාන්‍යයෙන් ඇඟේට ඇතුල් වෙන යම්කිසි විස බීජයක් අපිට වෛරසයක් විය හැකි, බැක්ටීරියාවක්, දිලීරයක්, එහෙම නැත්නම් පිළිකා සෛලයක් පවා වෙන්න පුළුවන්. ඒක අපි කොහොමද විනාශ කරන්න කියන එක. මේ ප්‍රතිශක්තිකරණය සිද්ධ කරන්නේ ප්‍රධාන වශයෙන්ම වසා පද්ධතිය මගින්. වසා පද්ධතියේ තියෙන විශේෂ සෛල දෙකක්. එකක් තමයි වසා T cells කියන එකයි, අනිත් එක වසා B cells කියන එකයි. T cells වලින් කරන්නේ සාමාන්‍යයෙන් ඒ විස බීජය ගිහිලා ඒක කෙලින්ම ගිලගෙන ඒක විනාශ කිරීමක් සිද්ධ කරන්නේ. නමුත් B cells වලින් කරන්නේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරන, එම නැත්නම් ඉමුනෝග්ලොබියුලින්ස් නිෂ්පාදනය කරනවා. ඒ ප්‍රතිදේහ නැත්නම් ඇන්ටිබොඩිස් නිෂ්පාදනය කිරීමේදී ඒ වලට හැකියාවක් තියෙනවා මේ විස බීජ විනාශ කරන්න. මේක විස බීජ වලට විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. මේක වැදගත් වෙනවා ශරීරය තුල පිළිකාවක් වර්ධනය වෙනවා නම් ඒ පිළිකා සෛල පවා විනාශ කරන්න. ඒක නිසා තමයි අපේ ඉමුනිටි එක හොඳ මට්ටමක පවත්වා ගත්තොත් පිළිකාවක් විනාශ කිරීමේ හැකියාවක් තියෙන ඉමුනිටි එක මගින්ම. ඒකින්ද තමයි අපි සමහර කට්ටිය නොයෙකුත් පිළිකා ජනක දේවල්ට ගොදුරු වුණාට අපි හිතමු දුම්මැටි පානය කරුවොත් ඒගොල්ලන්ට පිළිකාවක් කලින්දීමෙන් බේරලා ඉන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ ඉමුනිටි එක නැත්නම් ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන නිසා. ඉතින් අපි කොහොමද මේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක තියාගෙන ඉන්නේ? ඒ වගේ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න අපිට අවශ්‍ය වෙන හොඳ pH අගයක් තියෙන ශරීරයේ පටකවල තියෙන pH එක ඉතාමත් භාෂ්මික තත්ත්වය පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ආම්ලික වෙනකොට මේ ප්‍රතිශක්තිකරණය ක්‍රියාවලිය තරමදුරට අඩපණ වෙන නිසා. ඉතින් අපි කොහොමද අපේ ශරීරයේ භාෂ්මිකතාවය රඳා පවත්වාගෙන නැත්නම් පවත්වාගෙන යන්නේ? ඒකට අපිට ආහාර පාන එහෙම නැත්නම් අපි තුමු එළවලු පළතුරු වලින් ලබා ගන්න පුළුවන් වෙන අතරම සමහර වතුරෙනුත් අපිට ලබා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි බොන වතුර වල pH අගය 7යි. එහෙම නැත්නම් ඒක උදාසීනයි. ඒක ආම්ලික තත්ත්වය එහෙම නැත්නම් pH අගය 1 2 3 පත්තේවත් නෙවෙයි. තද භාෂ්මික තත්ත්වයක් නෙවෙයි, ඒක උදාසීනව තියෙන්නේ. නමුත් අපිට මේක තරමක් දුරට භාෂ්මික තත්ත්වයේ පවත්වන වතුර තියෙනවා නම් අපිට ඒකෙන් මේක ප්‍රතිශක්තිකරණ ඉතාමත් හොඳ මට්ටමක පවත්වා ගැනීමටත් ඒ ක්‍රියාවලිය නියමාකාරව සිද්ධ කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සඳහා අපිට මම හිතන්නේ ඇල්කලයින් වෝටර් කියන දේ එහෙම නැත්නම් ඇල්කලයින් මිශ්‍රය එහෙම නැත්නම් භාෂ්මික තත්ත්වයේ පවතින වතුර භාවිතා කිරීමේ ස්වභාවයෙන්ම අපිට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි ප්‍රතිශක්තිකරණය ගැන උනන්දු වෙන අපි මේ සම්බන්ධ වැඩ සැලකිලි යුතුයි. මම හිතනවා අපි ඒ නිසා ඇල්කලයින් වතුර පානය කිරීමෙන් අපිට ඒක ඒ තත්ත්වය රඳා ගන්න පුළුවන්. ඉතින් ප්‍රතිශක්තිකරණය කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. මං කිව්වා වගේම වෛරස්, බැක්ටීරියා ඒවට විතර නෙවෙයි, පිළිකා පාලනය කිරීමත්. ඒක නිසා අපි මේ ගැන තවත් දුරට කතා කරමු. අද මම සාකච්ඡා කරේ මම ડોક્ટર නෙවමාල් පෙරේරා, පිළිකා ශෛල විශේෂඥ. ස්තුතියි.